Orang magic apa na? Ano wala yan na? On na. Hello, good morning. ඔන්න ඉතින් අදත් ඔයගොල්ලන් එක්ක එකතු වෙලා ඉන්නේ අලුත් vlog එකක් එක්ක. හැබැයි මේක travel vlog එකක් නන් නෙමෙයි. මේ මොකද මටයි මේ දවස් ටිකේ මටයි මගේ නෝනටයි මේ අසනීප වෙලා හරි අමාරුයි කොහෙවත් එහෙම යන්නත් බැරි වුණා රවුමක්වත් ගහන්න. ඉතින් ඔයගලන්ට vlog එකක් ගේන්නත් බැරි වුණා එකෙන්. ඉතින් මං හිතුවේ මේ අද දවසේ මම මොකද්ද කරන්න කියලා day in life vlog එකක් ඔයගලන්ට අරන් එන්න කියලා. ඒක තමයි ඉතින් මගේ ප්ලෑන් එක අද. දැන් උදේම ඉතින් නැගිටලා ඉතින් වොෂ් එකක් දාගෙන කරගෙන අලුත් ඇඳුමක් එහෙම ඇඳලා ඉතින් ඔයගොල්ලොත් එක්ක එකතු වෙලා ඉන්නේ. මේ මගේ නෝනා නම් තාම නිදි. මොකද මේ අද අපි දෙන්නටම නිවාඩු දවසක්. ඊයේ රාත් වැඩ කළා. ඊයේ පොඩි ගමනක් තිබ්බා. ඒකත් ගිහිල්ලා තමයි ඉතින් ආවේ. ඉතින් අද පොඩ්ඩක් දවල් ගන්න නිදා ගන්න කියලා ප්ලෑන් කරන් හිටියේ. හැබැයි මට නම් නිදා ගන්න වෙන්නේ නැහැ. මොකද මේ දවසේ මගේ වැඩ ටිකක් තියෙනවා එඩිට් කරගන්න ඕනේ. අද දවසේ තියෙන විශේෂම වැඩේ තමයි මගේ බයික් එක සර්විස් කරගන්න ඕනේ. ඉතින් සර්විස් කරගන්න තැනට යන්නත් ඕනේ. ඉක්මනට ගියේ නැත්නම් දවල් වෙනකන් එතන චාටර් එක ගන්න වෙනවා. මොකද අද ගොඩක් කට්ටියගේ වාහන එතනට ගේනවා සර්විස් කරගන්න. ඉතින් මේ ලස්සනම යන්න ඕනේ. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. දිගටම මේ වීඩියෝ එක බලන්න කියලා මම ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් දැන් මුලින්ම ඉතින් හිතාගෙන ඉන්නේ පොඩි වැඩ ටිකක් තියෙනවා. දැන් ඒ ටික මම ඔයාලට පෙන්නන්නම්. මොකද නිවාඩු දවසේ මට අනිවාර්යෙන් කරන්න ඕන වැඩ ටිකක් තියෙනවා. අපේ නෝනා පවරපු. ඉතින් ඒ ටික කරන්න ඕනේ. මුලින්ම තේ එකක් බීලා මොන හරි පොඩි දෙයක් කාලා ඔයගොල්ලොත් එක්ක සෙට් වෙන්න. මේ තියෙන්නේ අලුවනේ මේ නිවාඩු දවසට මට කරන්න තියෙන අනිවාර්ය වැඩ. හරි. ඔයගොල්ලෝ බලනදී මේ මොකද්ද කරන්න තියෙන්නේ කියලා. කරන්න තියෙන්නේ මේ අපේ නෝනා පැල වගේක් වල තියෙනවා. ඔයාලන්ට පේනවා ඇති. එහෙම ලොකුවට ඉතින් අවල නැහැ. අපිට පුළුවන් ඉඩ ප්‍රමාණය පොඩ්ඩක් පවාගෙන ඉන්නවා ලස්සන මල් පැලයක් දෙකක්. ඉතින් ඒ ටිකට වතුර දාන්න ඕනේ ඉස්සල්ලාම. ඒක තමයි මට තියෙන ප්‍රධාන රාජකාරිය අද දවසේ. වතුර මදි. තව චුට්ටක් කරන්න. හරි. එහෙම කර. එක වැඩක් ඉවරයි. තව වැඩක් තියෙනවා. ඇඳුම් ටික එළියට දාන්න යන්න ඕනේ. ඉතින් එළියට කිව්වට එළියට නෙමෙයි. අපේ උඩ තට්ටුවක් තියෙනවා. අපි එතන තමයි ඉතින් ඇඳුම් වේලන්නේ. ඒකට ගිහලා උදේම ඇඳුම් ටික දාන්න ඕන. නැත්තම් මොකද අඳින්න ඇඳුමක් නැති වෙනවා. කාලා බීලා ඇස්තිලා ආවේ. දැන් ඉක්මනට අඳුමක් දාගෙන අපි යන් අපේ ඊළඟ වැඩේට යන ගම ඔයගලන් හම්බෙන්න. මාත් එක්ක වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. පද්දල ඇස්තිලා ඉන්න. ඔකට මැජික් එකක් පෙන්නන්න. මැජික් එකක් පෙන්නන්න. බලා ගන්න. ඔන්න. කොහොමද මගේ මැජික් එක ඔයාලටත් පුළුවන්ද? try කරලා බලන්න. ඔන්න එහෙනම් අපි යන්නයි හදන්නේ. බෑග් එක ගන්න ඕනේ. හෙල්මට් එක ගන්න ඕනේ.
අපි දැන් යන්න ඕනේ. යාළුවනේ බයික් එක සර්විස් කරන්න දැන් තමයි පිටත් උනේ. අපි සර්විස් කරන තැනට ගිහිල්ලා හම්බු වෙමු. ටිකක් දුර යන්න තියෙනවා. මේ ළඟාවට තියෙනවා සර්විස් කරන තැන. මේ අර ඉස්සරේ ඉඳන්ම ඉතින් මේ දාන්න එකම දැනටනේ ඒක පොඩ්ඩක් මේ දුරින් තියෙන්නේ. ඒක නිසා එතෙන්ටම යන්න කියලා හිතුවා. මොකද මම දන්න තැනනේ එතන. මේ අපි ගිහිල්ලා හම්බ වෙමු එහෙනම්. ජය වේවා. ඉස්සර වෙලයායක් හම්බුණා මේ. අතන මිනිස්සෙක් වැඩ මාර ලස්සනයි. සල්ලි ගන්න කියලා ATM එකට ආවා. දැන් සල්ලි ගත්තා. අපි තව යන්න ඕනේ කිලෝමීටර් 12ක් විතර යන්න ඕනේ. මම සර්විස් කරන තැනට පොඩි වැහිකලුවකුත් තියෙනවා. කොහොම වෙයිද දන්නේ නැහැ. අපි ගිහිල්ලා බලමු. වහින්න කලින් හක් ගාලා දැන් යා ගන්න ඕනේ. එහෙනම් එතනට ගිහිල්ලා අපි සෙට් වෙමු. සත්වයේ සෝචනීයයි වහින්න ගත්තා. පුදුම වාසනාවක් තියෙන්නේ මට නම් ඈ. මොනා කරන්නද? වැස්ස පායනකම් ඉන්න. හලෝ. ඔන්න කිලෝමීටර් 15ක් 16ක් ගෙවාගෙන දැන් තමයි යාවේ දැනට. මෙන්න මෙතන තමයි මම බයික් එක සර්විස් කරන්නේ. සංජීව TVS පිළියන්දල පාරේ තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු මේ ඇතුලේ සෙනගත් පොඩ්ඩක් අඩුයි. බලමු ගිහිල්ලා කොහොමද කියලා මේ තත්ත්වේ. යන්කෝ. මේ Apache 160 එකක් ෆුල් සර්විස් කරන්න කීයක් ගන්නවද? හා? ඔව් කොහොමද? 5820යි. සම්පූර්ණ ෆුල් සර්විස් එක. මේ ජොබ් කාඩ් එකක් දාගන්න ඕනේද?
ෆුල් සර්විස් එක යනුනේ 5820යි බයික් එක ඇතුළට දාන්න කියලා කිව්වා. මෙතනට තමයි දාන්න ඕනේ බයික් එක. අපි එන බයික් එක ඇතුළට දාලා සෙට් වෙමු. හම්බෝ ඔන්න යාළුවනේ පැය ගානකට පස්සේ බයික් එක සම්පූර්ණ සර්විස් කරගෙන ඉවර වුණා. මං හිතුවට වඩා සෑහෙන්න වෙලාවක් ගියා. මං එතනට 9:10 වගේ වෙනකොට ගියේ. දැන් වෙලාව 2 පහු වෙලා. එතනලා පුදුම චාටර් එකක් කෑවේ මේ. මොකද යද්දිත් පොඩ්ඩක් පරක් වුණා. හිතුවට වඩා කලින් යන්න හිටියේ ඊට කලින් යන්න බැරි වුණා. තව වාහන ගෙනලා දාලා තිබ්බා. ඉතින් ඒගොල්ලෝ පිළිවෙලටනේ ගන්නේ. ඒගොල්ලන්ගේ ඒවත් ඉවර වෙලා ඉතින් ඔක්කොම කරලා මම ඔක්කොම කරලා දැන් ගෙදර එනකොට 2 පහු වෙලා තියෙන්නේ. දැන් කන්න ඕනේ. හරිම බඩගිනි. කන්නවත් වෙලාවක් තිබ්බේ නැහැ. දැන් කාලේ වෙලා ඊළඟ වැඩේට යන්න ඕනේ. මොකද මේ කලින් අපිට ඒ කියන්නේ ආරාධනාවක් කරලා තිබ්බේ අද යාළුවෙක්ගේ ළඟම යාළුවෙක්ගේ බණ ගෙදරක් තියෙනවා. ඉතින් ඒකත් හදිස්සියෙම දැන් මතක් වුණේ. ඒකටත් අද යන්න ඕනේ හවස. ඉතින් ඕගොල්ලන්ව මම ඒකටත් එක්කන් යන්නම්. අද දවස කොහොමද මගේ වෙන්නේ කියලා තමයි මම ඕගොල්ලන්ට අද පෙන්නන්නේ. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඇත්තටම මාර බඩගිනි. මම දැන් කාලේ වෙලා ආයිත් ඕගොල්ලන්ව ඉක්මනටම හම්බ වෙන්නම්. අපි දාන ගෙදරට සෙට් වෙමු. ජය වේවා. හලෝ කොහොමද? ඔන්න ඉතින් මම කලින් කිව්වා අපිට අද බණගයක් තියෙනවා කියලා යන්න. ඉතින් දැන් ඒකට යන්න ලෑස්තිලා ඉන්නේ. ඔන්න සුදු අතින් සැරසිලා යන්න ලෑස්තිලා ඉන්නේ. හදිසියෙම යන්න වෙච්ච ගමනක්. ඉතින් අද ඔය ටික තමයි මගේ දවස් ඇතුලේ වෙච්ච ප්‍රධාන සිද්ධි ටික. ඊට අමතරව ඉතින් පොඩි දේවල්යක් එහෙම වුණා. ඉතින් හැමදේම මට වීඩියෝ එකට ගන්න බැරි වුණා. ඒකට සමා වෙන්න. ඉතින් ඕගොල්ලොත් යම් මාත් එක්ක මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් එතන මොන වගේද කියලා. එහෙනම් වීඩියෝ එකත් එක්ක කලින් කිව්වා වගේ රැඳිලා ඉන්න. තාම වීඩියෝ එක ඉස්සරහට තව තියෙනවා. එහෙනම් හැමෝටම ජය වේවා. අපි බණ ගෙදරදී හම්බෙමු. මාර වැඩි ළමයි මේ කිලෝමීටරයක් දෙකක් ගියාට පස්සේ තමයි මතක් වුණේ පර්ස් එක ගන්න නැහැ කියලා. දැන් ඉතින් ආයෙත් තාම කලබලයි. පර්ස් එක අරන් යන්න. අයියෝ මට වෙන වැඩ. කොහොමද? ඔයගොල්ලන් මං වගේ සිහි කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ හොඳේ.
හම්බුණා ගත්තා පරක් වෙලා ඉන්නේ හොඳටම අපි කංගාලයක් අයියෝ වෙන වැඩ අපිට සීකල්පනාවෙන් වැඩ කරන්න ඕනේ මං වගේ හම්බුනොත් කංගාලයක් යාළුවනේ මේ දෙයක් හොයාගෙන ආවේ ගන්න ඒක නැහැ ඉවරයි වෙන ඒ වගේක් තියෙනවා ඒක අරගෙන හරියන්නේ නැහැ ඉතින් දැන් අපි යනවා වෙන මොනවා හරි ගන්න මාන ගන්න මොනවද අපි ඔක් ගන්නවද දැන් කොත්මලයක් ගන්නවා හරි අපි රයිට් ඔන්න යාළුවනේ අපි බණ ගෙදරට ඇවිල්ලා ඉන්නේ දැන් බණ ඉවර වුණා දැන් ඔන්න අපි කන්නවා මේකලත් කනවා ආසම දේවල් ටිකක් තියෙන චිකන් තියෙනවා පරිප්පු තියෙනවා මෙන්න මේ වගේ බැදුමක් තියෙනවා තව කට්ලට් එකක් තියෙනවා චිලි පේස්ට් තියෙනවා ඔක්කොම දාලා අපි කටක් කාලා බලමු නියමයි සුපිරි ඉතින් යාළුවනේ මේ මගේ දවස් අවසානයේ තව හැමදාම කරන වැඩක් තියෙනවා මෙන්න මේක මනි චැලෙන්ජ් කියලා බොක්ස් එකක් තියෙනවා මෙන්න මේ වගේ ෆොටෝ ටිකක් ඇඳලා තියෙනවා ඔයාලට තේරෙන්නේ නැති ඒ කියන්නේ සල්ලි ඉතුරු කරගන්න ප්ලෑන් එකකට යන ගමන් ඉන්නේ මේ මගේ දෙවනි ප්ලෑන් එක ඉතින් අර ඔයගලන්ටත් ඔයගලන්ගේ සැලරි එකෙන් මේ දැනෙන්නේ නැතුව ඔයගලන්ට අවශ්‍ය ගාණක් ඉතුරු කරගන්න ඕන නෝ ඉතින් මේක මේ මාර වටිනවා ඔයගලන්ට මේක ගැන ඉගෙන ගන්න ඕන නම් මේකක් හදාගන්නේ කොහොමද කියලා දැනගන්න ඕන නම් මට කියන්න මම ඔයගලන්ට පෙන්නන්නම් ඉතින් හැමදාම දැන් පුරුද්දක් වෙලා තියෙන්නේ හැමදාම රුපියල් 200ක් ඉතින් මේකට මෙහෙම දාලා මේකට මෙහෙම දාලා රුපියල් එන්න මෙහෙම මේකේ කොටුවක් කපනවා එතකොට ඔයගලන්ට ලොකුවට දැනෙන්නේ නැති වෙන්න ඔයගලන්ට සල්ලි ඉතුරු කරගන්න පුළුවන් මොකක් හරි ඔයගලන්ට ආස දෙයක් එහෙම ගන්න තියෙනවනම් මොකද මේ අපි කාටවත් හැමෝටම හිතුව ගමන් හැමදේම ගන්න බැහැනේ ඉතින් මේ වගේ පොඩි ප්ලෑන් එකකට වැඩ කරාට පස්සේ ඔයගොල්ලොත් දන්නේ නැතුව ඔයගලන්ගේ ඕන ගාන ඉතුරු කරගන්න පුළුවන් ඉතින් මගේ ඩේලි රූටින් එකේ මේකත් එක දෙයක් වැදගත් දෙයක් හැමදාම මම මේකට සල්ලි කීයක් ඒ කියන්නේ රුපියල් 200ක් හැමදාම කොහෙන් හරි හොයලා ඔය පොකට් එකට අමතක වෙලා දාන සල්ලි ටික හරි ඇදලා මේකට දාලා ඉතුරු කරගන්න. ඉතින් මේක ගැන වැඩි විස්තරයක් දැනගන්න ඕන නම් ඔයගොල්ලෝ මට කමෙන්ට් එකක් දාන්න. මම ඔයගලන්ට මේක ගැන සම්පූර්ණ වීඩියෝ එකක් කියනවා දෙන්න. නම් ජය වේවා. අද දවස ගැන කතා කරොත් මම ගෙදරට වඩා එළිය තමයි හිටියේ මේ මොකද මේ එළියට සෑහෙන කාලේ නාස්ති වුණා මගේ. මේ ඔයගොල්ලෝ දන්න ඇති vlog එකත් එක්ක දිගටම රැඳිලා හිටියනම් ඔයගොල්ලෝ දන්න ඇති බයික් එක සර්විස් කරගන්න ගියා. එතන මම හිතුවට දාලා සෑහෙන වෙලාවක් ගියා. ඊට පස්සේ යාළුවෙක්ගේ බණ ගෙදරකට ගියා.
ඉතින් එතනත් ඉතින් හිටියා සෑහෙන වෙලාවක මොකද තව යාළුවෝ ඉතින් සෙට් වුණා ඉතින් දන්නත් ඉතින් පොඩ්ඩක් ඉතින් කයියක් ගාගෙන ඉන්න වුණා දැන් වෙලාව හරියටම 10යි වෙලාව අද දවස් තිස්සේම එළියේ ගෙදරයි පොඩි පොඩි වැඩ ටිකක් කරා ඒ ටික ඉතින් ඔයගලන්ට පෙන්වන්න බැරි වුණා මේ ඉතින් ඒ තරම් පොඩ්ඩක් බිසි වෙච්ච නිසා ඉතින් කියන්නේ ඔයගොල්ලෝ මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඉස්සරහට ලස්සන travel vlog ටිකක් දෙන්නම් මේ දවස්වල අපිට පොඩ්ඩක් එළියට යන්න බැරි වුණා මොකද මේ අපේ සෞඛ්‍ය තත්ත්වය මේ දවස්වල එච්චර හරි නැහැ ලොකු ප්ලෑන් එකක් තියෙනවා මේ channel එක කරා ඔයගලන්ට ලස්සන දේවල් ඔයගලන්ගේ ඇස් ඉස්සරහට ගේන්න ඉතින් කැමරාගේ quality එකත් අප්ඩේට් කරගන්න ඕනේ මම මේ දැන් ෆෝන් එකෙන් මේක රෙකෝඩ් කරන්නේ ඉතින් කැමරා එකට අප්ඩේට් වෙන්න ඕනේ ඉස්සලාම ඉතින් ටිකක් මාත් එක්ක රැඳිලා ඉන්න ඉතින් අපි ආයෙත් ඉක්මනටම vlog එකකින් හම්බ වෙමු හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලෝ එන්ජොයි කරන්න ඇති කියලා සහ මොනවා හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා අද දවසේ මොනවා හරි අඩුපාඩු තිබ්බනම් සමා වෙන්න ඔයගලන්ට ලස්සන මම travel vlog එකක් ඉස්සරහට අරන් එන්නම් මොකද මේ පොඩි plan එකක් තියෙනවා මේ මගේ වයිෆුත් එක්ක බයික් එකේ කොහේ හරි දුර පැත්තකට ගිහිල්ලා ලස්සන vlog එකක් කරන්න ඉතින් ඒ plan එකත් හිතේ තියෙනවා ඒකත් ඉක්මනටම අපි ඔයගලන්ට දෙන්නම් එතකන් ඔයගොල්ලෝ channel එකත් එක්ක රැඳිලා ඉන්න මගේ channel එකේ තව videos දාලා තිනවා අලුතෙන් පටන් ගත්ත channel එක තව videos දාලා තිනවා ඉතින් ඒවත් බලන්න කියලා ඔයගලන්ට ආදරෙන් ආරාධනා කරනවා එහෙනම් අපි ආයෙත් දවසක හම්බ වෙමු හැමෝටම ජය වේවා සතුටින් පරිස්සමෙන් ඉන්න ජය වේවා